ළමයි අද මගෙන් අහපු ප්‍රශ්නයකට තමයි මේ වීඩියෝ එක කරන්නේ. මේක අදාළයි අදාළ විදිහට ගනී කියලා මම බලාපොරොත්තු වෙනවා. හරිද? ප්‍රශ්නේ තමයි මගෙන් ගෑනු ළමයෙක් කතා කරලා ඇහුවා ඊයේ මිස් මම කැම්පස් ඉන්නේ මගේ ෆැමිලි එක බොහොම වැදගත් ෆැමිලි එකක්. මට මෙච්චර කල් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියේ නැහැ. මට දැන් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ඉතින් අපි මේ ස්ටඩීස් එක හරි ස්ට්‍රෙස්. ඒක නිසා දැන් බොයිෆ්‍රෙන්ඩ් මට විශ්වාසයි අපි මැරි කරන්න කලින් මේ ලිංගික සම්බන්ධතාවල යෙදුනට කමක් නැද්ද මිස් කියලා මගෙන් ඇහුවා. එහෙම අහපු පළවෙනි කෙනා එයත් නෙමෙයි, උත්තර දීපු පළවෙනි කෙනා එයත් නෙමෙයි. හැබැයි ඒ ප්‍රශ්නෙත් එක්ක මට එයාට දීපු උත්තරේ මට හිතුණා වීඩියෝ එකක් කරලා ඔයගලන්ට කියන්න ඕනේ කියලා. හේතුව මේ ප්‍රශ්නේ හරියට මේ කිකිලිද ඉස්සල්ලාවේ බිත්තරේද ඉස්සල්ලාවේ වගේ ප්‍රශ්නයක්. මට දැන් එයාට උත්තරයක් දෙනකොට මට හා කියන්නත් බෑ. හා දරුවෝ ඕව මොනවාද ඕව සාමාන්‍ය දේවල් කියලා මට කියන්නත් බෑ. අම්මෝ එපා මේ බදින්න කලින් සෙක්ස් කරන්න එපා. ඒක මේ හරි භයානක වැඩක් කියලා මට කියන්නත් බෑ. එහෙම බැරි හේතු දෙකක් තියෙනවා. දැන් ඔන්න මේ හඳ පෙන්නපුවාම ඇඟිල්ල දිහා බලාගෙන මේ ප්‍රශ්නේ වෙන පැත්තකට පෙරලා ගන්න හදන්න එපා. අදාළ විදිහට බලන්න මේක විද්‍යාත්මක ඇසකින් බලන්න වෙනවා අපිට. දැන් පාසල් වයසේ දරුවන්ගේ ලිංගික සම්බන්ධතා පිළිබඳව මම දැඩිසේ විරුද්ධයි. ඒ ළමයිට මම ඒකේ යථාර්ථය කියලා දෙනවා. සහ මම ඒ ළමයිව එහෙම සිතුවිලි වලට යන්නේ නැති වෙන්න බල ගන්නවා. ඒ කොටස මම කරනවා. හැබැයි දැන් ඇඩල්ට්ස්ලා ඉන්නවනේ වැඩි හිටියෝ ඉන්නවනේ. මේගොල්ලොන්ට මේ විවාහ වෙන්න කාලේ පහු කරපු අය ඉන්නවා, විවාහ වෙන වයසේ අය ඉන්නවා. මේගොල්ලොන්ට එන ප්‍රශ්නයක් තමයි ඕක. මට සිද්ධි දෙකක් තියෙනවා මේ ගැන කතා කරන්න. ආසන්නතම සිද්ධි දෙකක්. හරිද? එකක් තමයි දැන් ඊයේ පෙරේදා මට මම ඇත්තටම මේ වීඩියෝ එක කරනවද නැද්ද කියලා දැන් මේ කරන මොහොතේත් හිතනවා. කරන්න ඕන එකක්ද මේ කියලා හිතනවා. හැබැයි ආයෙ හිතනවා මේක මගේ වගකීමක් නේද කියලා. දැන් මං කරේ නැත්තම් කවුද කරන්නේ මේක කියලා හිතනවා වෙලාවකට. එතකොට මේ ඊයේ පෙරේදා මට මේ අවුරුදු 55ක විතර කාන්තාවක් කතා කරා. එතුමිය ගොඩක් වැදගත් ජොබ් එකක් කරන මේ ඉගෙන ගත්ත කාන්තාවක්. එයා කතා කරේ එයාගේ දුව ගැන. එයා මට කිව්වා මිස් මගේ දුවව මම විවාහ කරලා දීලා දැන් අවුරුද්දක් වෙනවා. විවාහ වෙලා දුව මහත්තයාගේ ගෙදර ගියාට පස්සේ මට ඉතින් ඉඳලා හිටලා කතා කරත් මං එයාව හම්බෙච්ච වෙලාවට මං එයාගේ ලොකු වෙනසක් දකිනවා. එයා හුඟක් දුකෙන් ඉන්නේ. ඉතින් මම එයාගේ අම්මා මම එයාත් එක්ක කතා කරනකොට එයා මට කිව්වා මේ අවුරුද්ද පුරාම එකම එක වතාවක්වත් එයාත් එක්ක ඉන්ටර්කෝස් එකක් තිබිලා නැහැ. එයාගේ හස්බන්ඩ් ලිංගිකව එකතු වීමක් තිබිලා නැහැ. එතකොට මේ දුව කොච්චර උත්සාහ කරත් කොච්චර මේ සම්බන්ධයෙන් කතා කරත් ඒ හස්බන්ඩ් මේ සම්බන්ධතාවයට කාන්තාවක් සමග තියෙන සම්බන්ධතාවයට කැමැත්තක් නැහැ. එතකොට මේ විවාහක යුවලකගේ අඳෝනාව. හරිද? විවාහක කාන්තාවකගේ අඳෝනාව. දැන් මෙතන ප්‍රශ්නේ එන්නේ දැන් ඔන්න කෙනෙකුට කියන්න පුළුවන් ඔය මේ ලිංගික සම්බන්ධතා නැහැ කියලා පෞල් ජීවිත නැද්ද? මේක හරි වැඩක් නේ. ඒකද ඔය ඔක්කොම කියලා කෙනෙකුට කියන්න පුළුවන්. නැති අය ඒක ඕකේ. ඒක එක එක්කෙනාගේ කැමැත්ත. ඒක එහෙම සම්බන්ධතා නැතුව ප්‍රශ්න නැතුව ඉන්නවනේ. ඉතින් ඒක එක එක්කෙනාගේ කැමැත්ත. හැබැයි දැන් වෙලා තියෙන්නේ මෙතනත් අර ගෑන් ළමයට ඒකේ උමනාවට වඩා දැන් මේ කට්ටිය අහනවනේ බබෙක් නැද්ද කියලා. දැන් දන්නවනේ බබ්බු මුහුදු පතුලේ යට ඉඳලා මුතුයට ඒක පා කරලා ඉවන්නේ නැහැ කියලා දන්නවනේ ඉතින් නේද? දැන් ඒවක් කියන්නේ නැහනේ අපි. එතකොට මේ බබෙක් ඕන නම් බබෙක් හදාගන්න මේ ඉන්ටර්කෝස් එකකට යන්න වෙනවා. එතකොට මේක ලිංගික සම්බන්ධතාවයකට යන්න වෙනවා. එතකොට මේක නැති වුනහම අහනවා දැන් මේක නැහැ. එතකොට මේ විවාහයට පෙර දෙදෙනා තුල තිබිය යුතු මූලික අවබෝධයක්වත් නැතුව විවාහයට ඇතුල් වුණු යුවල් ඕන තරම් ඉන්නවා. එතකොට දැන් මට ওই සිද්ධිය අල්ලගෙන අර ළමයාට කියන්න බෑ මෙහෙම එකක් වුණා පුතා මේ ඒක නිසා මේ try කරලා බලන්න පුළුවන්ද කියලා බලන්න ඔය දෙන්නගේ කැමැත්ත එකමද කියලා බලන්න කියලා මට කියන්න බෑ මොකද ඊට ආසන්නම තව සිද්ධියක් තියෙනවා මේ අවුරුදු 22ක ගෑනු ළමෙක් ඇඩ්මිට් වුණා බබා හම්බෙන්න
හස්බන්ඩ් නැහැ ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තාම එයා දාලා ගිහින් එයත් එයා පනසේ ආදරය කරපු බොයිෆ්‍රෙන්ඩ්. එතකොට මේ ලිංගික සම්බන්ධතාවල අතුරු ඵලය එක්කෙනෙක්ගේ ප්‍රතිඵලය බලාගෙන ඒක නැතුව ඉන්නවා තව කෙනෙක්ගේ ප්‍රතිඵලය ඇවිල්ලා ජීවිතේම විනාශ කරගෙන ඉන්නවා. එතකොට මේ විවාහයට පෙර සම්බන්ධතාවය පිළිබඳව හරි උත්තරයක් දෙන්නේ කොහොමද මම? ඒ ප්‍රශ්නේ මට තියෙනවා. එතකොට මම අර ගෑනු ළමයිගෙන් අහපු එක තමයි ඔයා මොනවද මේ හරි දැන් ඔයා දැන් මේ ගැන කැමැත්තෙන් ඉන්නේ. එතකොට මේ සම්බන්ධතාවය පටන් ගත්තාම ඔයා මොනවද දාන කොන්දේසි? එතකොට ඔයා මොන කොන්දේසි මතද මේ සම්බන්ධතාවයට යන්නේ? මිස් මම ආයේ එයත් එක්ක එකට හිටියට පස්සේ ආයේ මැරුණත් මම වෙන කෙනෙක් එක්ක ඉන්නේ නැහැ. එයාට මාව දාලා යන්නත් බෑ. ඒ මත්තෙම තමයි මං ඉන්නේ කියලා දැන් මේ ගෑනු ළමයා කියනවා. එතකොට මං අහනවා ප්‍රශ්නයක් ඔයගොල්ලෝගෙන් එහෙම ඉන්න අය මේක ඉන්නවා මම එහෙම හිටියා එහෙම කියන්න ඕනේ තමන්ගේ හිත දන්නවනේ. ඉන්න අය බලන්න ඔයාගේ පාර්ට්නර්ට දාලා තියෙන කන්ඩිෂන් මොනවද කියලා. ඔයාගේ පාර්ට්නර් ඔයත් එක්ක සෙක්ෂුවල් ඉන්ටර්කෝස් එකක් ඔය දෙන්නත් එක්ක එකට සම්බන්ධතාවයක් තිබ්බා කියන එක ඔයාව දාලා යන්නේ නැහැ කියලා දීපු ලයිසන් එකක් නෙමෙයි. බැරි වෙලාවත් එහෙම එකට හිටියා කියන එක එයාගේ පාස්වර්ඩ් ගන්න, එයාව කන්ට්‍රෝල් කරන්න, එයාගේ ස්වාධීනත්වය නැති කරන්න දෙන ලයිසන් එකක් නෙමෙයි. එහෙම හිටපු අය දාලා යන්නේ නැති වෙයි කියලා කියන්නත් බෑ. ඔයා මට පොරොන්දුන ඔය වෙලාවට පොරොන්දු වෙන්නේ නැති දෙයක් නෑ. ඒ නිසා එතනින් පස්සේ ඔයාට මොනවද වෙන්නේ කියන එක පිළිබඳව ඔයාට ආත්ම විශ්වාසයක් තියනවද කියලා ඔයා බලන්න. හරිද? ඊළඟ එක විවාහයට කලින් බොහොම වැදගත් කොට සැලකිය යුතු කරුණක් තියෙනවා ලංකාවේ දියුණු විය යුතු විවාහයට පෙර කවුන්සලින් එකක් ගන්න. ප්‍රීමැරිකල් කවුන්සලින් එකක් ගන්න. පාර්ට්නර් එක්ක මේ සම්බන්ධව කතා කරන්න. විවාහයට මාස 3කටවත් කලින් ඉඳලා Tamanට මෙන්සස් හැදෙන ඩේට් එක හරියට දැන් මේ හනිමුන් දවසේ පීරියඩ්ස් හදිච්ච අය ඉන්නවා. හනිමුන් බේබිලා ඉන්නවා. එතකොට මේ කියන්නේ බලාපොරොත්තු නොවිච්ච සිදුවීම් වලට මුහුණ දෙනවා. එතකොට මේ වගේ ප්‍රශ්න එනවා. ඒක නිසා විවාහයට පෙර දෙදෙනාගේ කැමැත්ත පිළිබඳව විමසා බලා ගන්න. විවාහයට පෙර ලිංගික සම්බන්ධතාව පවත්වනවා නම් ඔයගලන්ට දරුවෙක් එපානේ. බඳින්න කලින් බබෙක් එපානේ. එපා නම් දෙයියනෙන් කියලා ඒකට හරියන ක්‍රමයක් පාවිච්චි කරන්න. ඒවා ඕන තරම් තියෙනවා. දීර්ඝකාලීනව ඔබ ලිවිං ටුගෙදර් ඉන්නවා නම් ඔබ ඊට අදාළ ක්‍රමයකට යන්න. ඔබ ඉඳලා හිටලා එහෙම සම්බන්ධතාවයක් පවත්වනවා නම් ඔබට කොන්ඩම් එකක් පොස්ටිනෝ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒවා මේ ලංකාවේ ගන්න බැරිත් නෑ, තහනනුත් නෑ. හරිද? ඊට වඩා කොන්ඩම් එකක් ගන්න ලැජ්ජෙක් කෙනා ඇබෝෂන් සෙන්ටර් එකට තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් යනවා අපි දැකලා තියෙනවා. එතකොට ඒ ක්‍රිමිනල් ඇබෝෂන් නේ ලංකාවේ ක්‍රිමිනල් ඇබෝෂන් නීතියෙන් තහනම් ඒකේ පොඩි හරි එරර් එකක් වුණ ගමන් හොස්පිටල් එනවා. හොස්පිටල් ආවට පස්සේ ඉතින් ඒ ඔක්කොම එළි වෙනවා. ඒක නිසා මේ බලන්න එහෙම තමන්ට සුරක්ෂිතභාවයක් හදාගන්න පුළුවන්ද කියලා. විවාහක යුවල් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ විවාහ වෙන්න ඉන්න යුවල් සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ ඔබ විවාහයට පෙර මේ සම්බන්ධයෙන් විද්වත් උපදෙස් ගන්න. යාළුවන්ගෙන්වත් ඔය එක එක වෙබ්සයිට් වලින්වත් නෙමෙයි ඒ තියෙන සුරංගනා ලෝක නෙමෙයි විවාහ වුණාට පස්සේ තියෙන්නේ. ඒ නිසා තමන්ගේ කැමැත්ත, තමන්ගේ අකමැත්ත, රුචි අරුචිකම් ගැන කතා කරගන්න. විවාහයට පෙර ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්න හිතාගෙන ඉන්නවා නම් පවත්වන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක විවාහය වෙන කිට්ටු වෙනකොට අර මම කියපු ඔප්ෂන් එකට යන්න, කවුන්සලින් එකකට යන්න. විවාහයට කලින් එහෙම සෙක්ෂුවල් මේ සම්බන්ධතාව පවත්වන්න හිතාගෙන ඉන්නවා නම් තමන්ගේ පාර්ට්නර් තමන්ට දෙන ලයිසන් එකක් නෙමෙයි කියන එක මතක තියාගන්න. මේ එයාවම බඳිනවා කියලා දෙන ලයිසන් එකක් නෙමෙයි. එයාගේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක තමන්ගේ අතට දුන්නා කියන එක නෙමෙයි. හදිස්සියෙන් හරි එයා දාලා ගියොත් එයා වෙන අතක් බලාගත්තොත් ඔයාට මෙයාව දාලා යන්න හිතුනොත් මේ මරන්නේ මරා ගන්නෑ, බෙල්ල වෙලදා ගන්නෑ, වහ බොන්නේ මේ ජීවිතේම අනාගන්නේ කියන තැනට තමන්ට තහවුරු කරගන්න පුළුවන් නම් මේවට යන්න. කෙනෙක්ට ඇබ්බැහි වෙන්න එපා. ඇබ්බැහි වීම තරම් දරුණු රෝගයක් තවත් නැහැ. ලිංගික සම්බන්ධතාව තුළ ගෑනු පිරිමි දෙපාර්ශ්වයේ Taman එකිනෙකාට ඇබ්බැහි වෙනවා. එතකොට තමයි අර මරා ගන්න හිතෙන්නේ, සියදිවි නසා ගන්න හිතෙන්නේ. ඒ නිසා බොහොම අවබෝධයෙන් Tamanට අදාළව මේ ප්‍රශ්නේ විසඳ ගන්න. මේකට ඔව් කියන්නත් බෑ, නෑ කියන්නත් බෑ, බෑ කියන්නත් බෑ, එපා කියන්නත් බෑ. අවබෝධයෙන් බුද්ධිමත්ව යන්න, දැනුම එකතු කරගන්න. ජීවිතේ විනාශ වෙන්නේ නැති තැනට තමන්ගේ මුළු ජීවිතේම ඒක නෙවෙයි කියන එක මතක තියාගන්න. ඒක එක්තරා පොඩි කෑල්ලක් විතරයි කියන එක මතක තියාගන්න. ඒක මත හැමදේම තීරණය කරන්න ගිහිල්ලා තමන් අමාරුවෙන් ගොඩනගාගත්ත ජීවිතේ විනාශ කරගන්න නම් එපා. හරි? එහෙමයි ඕන තරම් අපිට හම්බ වෙනවා. ඒ ගැන හරි කනගාටුයි. ඒකයි මේ ගැන කතා කරන්නේ. නැත්තම් මට කතා නොකර ඉඳක් තිබ්බා.
ඒක නිසා මේක හරි අවබෝධයෙන් අහගන්න.